දවස් කිහිපයක් මම දැක්ක දොස්තර නෝන රෝහලේ ඉඳලා ක්වාටර්ස් එකට යනවා. ඇය යන්නේ තනියම, ඉන්නේ තනියම. දැකපු මුල්ම දවසෙත් මට ලොකු ආසාවක් ඇති වුණා. ඒත් මම වගේ කාලකන්ණියෙකුට කවදාවත් ලං වෙන්න තියා හිතන්නවත් පුළුවන්ද? ඒත් මේ පෞකාර හිතට එඩ ආසාවන් මං කොහොම පාලනය කරගන්නද? උතුම් ජීවිතයත් ටික කාලෙකට මං දරාගෙන හිටියා. ඒ ජීවිතේ මට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් මම හමුදාවට බැඳුණා. හිතන තරම් මේ ජීවිතත් ලේසි නැහැ. කිසිම අරමුණක් නැතිව දඩාව තියෙන බල්ලෙකුගේ ජීවිතයක් වගේ තමයි මගේ ජීවිතේ හුරු වෙලා තිබුණේ. හිතට හිතෙන හැම දෙයක්ම කළා. පින් පව් ගැන මට හිතුනේම නැහැ. නරුම සිතුවිලි වලින් මගේ හිත පිරීලා. තවත් මට ඉවසන්න බෑ. දොස්තර නෝන මට මතක් වුණා. පීයත් ඉනේ ගහගත්ත මම බලාගෙන හිටියේ ඇය එනකම්. කළුවරේම ඇය ක්වාටර්ස් එකට ආවා. හරියටම දොර ළඟදී ඇයව අල්ලගත්තා. පිහිය බෙල්ලට තිබ්බෙන් මරන්න නෙමෙයි. කොහොම හරි මගේ ආසාව ඉෂ්ට කරගන්න. ඇයටම කිල දොර අරවගෙන ඇතුළට ගිහින් දොර වහලා මම මගේ කාලකන්ණි සතුට වින්දා. මම හැසිරුණේ නොහිප්පුණු මීහරකෙක් වගේ. මගේ කාලකන්ණි සතුට ලබන්න ඇයට කොච්චර වේදනාවක් දුන්නද? අවසානයේදී හිතේ නලියපු කාලකන්ණි සතුට මම වින්දා. ඒත් මගේ හිතට ලොකු බයක් දැනුණා. මේ කරපු වරදට මට හිරේ දුක් විඳින්න වෙයි කියලා. මම දොස්තර නෝනට කිව්වේ මේ ගැන කාටවත් කියන්න එපා. නෝන බෙහෙත් ටිකක් ගන්න. මම නෝනගේ ෆෝන් එක අරගෙන යනවා. ඒක මම තියාගන්නවා කියලා. මම ගෙයින් එළියට බැහැලා ආවා. දැන් සියල්ල සිදු වී හමාරයි. වරදෙහි බරපතලකම දැනෙන්න පටන් ගත්තා. මිනිස්සු දකින විටත් ලොකු බයක් මගේ හිතට දැනුණා. මිනිස්සුන්ගෙන් හැංගිලා ඉන්න තරමට මම බය වුණා. දොස්තර නෝනගේ ජීවිතය ලෝකෙටම වටින ජීවිතයක්. මගේ ජීවිතය පයට බෑගෙන දූවිල්ලක් තරමටවත් නොවටින එකක්. කවදාවත් මේ පෞකාර හිත යහපත් ජීවිතයක් ගත කරන්න ඉඩ දුන්නෙම නැහැ. ඉපදුණු දවසේ පටන්ම අත්විඳි දුක ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාව ලැබුණත් මේ පෞකාර හිත ඉඩ දුන්නෙම නැහැ. අද මම විඳින මේ දුක නිന്ദා පහස වෙන කාටවත් ලැබෙන්න එපා. ඉතින් මේ වගේ තොරතුරු අරගෙන අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක නැදී ඉන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.